श्रीन संपूर्ण लंका प्रदीपायमान यक्षांधकार दुर्गलावु ककुसंध कोणागम कासप गौतमयन श्री बुදුරජාණන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අනුභවයෙන් රවිචන්ද්‍ර කුජබුද ගුරු ශුක්‍ර शनि රාහු කේතු නවග්‍රහයන් නව දෙනා වහන්සේලාගෙන් නැති වෙන්නා වූ සියලුම රෝගාන්ධකාරින් දූරින් භූත වී සත්පත්තින දේව මාතා ශ්‍රියාකාන්තා දේව මාතා පොළොමහී කාන්තා යනාදී සියලු දේව මාතා දින් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අනුභවයෙන් අද මේ මංගල පෝර්මස්තකාරූඩු මේ ජයම්පතින්නට ජයශ්‍රූ ජය මංගල්‍යයක් සිද්ධ වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමු සුන්ද සුන්නිරි දුන්ට දාවු එසිදුවත් කුම රුන්නුතුම් මැද්ද මණ්ඩල කිඹුල්වත් පුර නුවර ඉපදුණු අනුවසින් යුද්ධ කරලා පෙරදි වසවතු ගියේ දස පෙරු මන්බෙලෙන් බුද්ධ රත්නේ අහනුභාවෙන් මුන්හට ජය මංගලා සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශනා සම්මා සම්බුද්ධ ලෝකස්මී සම්මා සම්බුද්ධ දේ නමෝ අවටින් ඇසෙන්නේ මංගල පෙරසද්ද මේ දෙදෙනාට කෙතරම් සතුටක් ඇත්ද රන්වන් රනින් දිලි සෙන්නෙත් මේ මුද්ද කුමරිට පළදන්න අද මංගල මුද්ද ඒ වගේම තමයි මනාල මහත්මියක් වශයෙන් එක් පාර්ශ්වයක විතරක් යුතුයකම් ඉටු කරලා බෑ. එහෙනම් අපි දුවගේ පාර්ශ්වයෙන් මනාල මහත්මියගේ පාර්ශ්වයෙන් මනාල මහත්මයාට විශ්වාසනීය බිරිඳක් වෙනවා කියන එක තමයි පුතේ විවාහය කියන එකේ පළවෙනි අකුර වියන්නේ කියවෙන්නේ. එහෙනම් විශ්වාසය, ආදරය, ගෞරවය සියල්ල එකතු කරගෙන අද දවසේ ජීවිතයේ තියෙනකම් ආදරෙන් බැඳෙනවා කියලා හිතාගෙන මනාල මහත්මයාට මංගල මුද්ද බලන්න. මොහොතින් මොහොතලන් වෙනවා සුබ කාලේ කුමරිට පළදන්න අද මංගල මාලේ පෝරුවේ තැලිපිලි පැලැන්දීමේ පිළිපැලැන්දීමේ අවස්ථාව තමයි පෝරුවේදී මේ අවසන් වෙන්නේ. මෙන්න මීළඟට තමයි පෝරුවක් තනවලා මංගල පෝරුවක් මත බලාපොරොත්තු වන ප්‍රධානම චාරිත්‍රාංගය තමයි එදා සිද්ධාර්ථ බෝසතාණන් යසෝදරා දේවිය සරණ බන්ධනේ ඉටුණා කියන්නේ. කෛලාසේ හේමකූටේ හිමගිරි නීලේ මන්දිරේ මේරු සිංහේ පාතාලේ වෛජයන්තේ විෂ්ණු ගණපති භවනේ ඉෂ්ඨාර්ථ සිද්ධි සම්භවන් විමන සුමනයෝ මංගලන්තේ දිසාන්තු සතත විතත කිත්තිං දස්ත කන්දප්ප දප්පං තිබව හිත විදානං සබ්බ ලෝකේක කේතුං අමිත මති මනග්ගං
සන්ති ධම්මේරු සාරං සුගත මහමුදාරං රූප සාරං නමාමි පත්තෝ සම්බෝධි මුත්තමං ජයන්තා බෝධියා මූලේ සක්ඛ්‍යානං නන්දිවද්දනෝ එවන්තු යං ජයෝසු ජයසු ජය මංගලා Jendela. අනේක දුක් වින්දා පුතනුව මෙදුව සන්දා දෙතානේ කිරි කන්දා ඇගෙන් කොපමණ පොන්ට ඇන්දා අද පුතේ අපි උස්මාත් වෙලා ආපුවාම ඉගෙන ගත්තාම අම්මලා සමහර විට කියන දේවල් අපිට ගැලපෙන්නේ නැති වුණාම අපි අම්මලාට උඩින් කතා කරගෙන යනවා. හැබැයි පුතේ අපි පොඩි කාලේ වචන 1000කට ප්‍රශ්න අහුවත් අම්මා 1000ටම එකතැන උත්තරය දීලා තමයි අම්මගේ ක්‍රියාකාරකමක් වෙන දෙයක් කරන්නේ. එහෙම සෙනෙහවංශ කරුණාවන්ත ආදරණීය ලෙන්ගතු අම්මට අද සිද්ධ වෙනවා තමන්ගේ දුවගේ හුරතලෙන් ඈත් වෙන්න. එහෙම දවසේ පුතා අහනවලු අම්මා දුක් විඳලා හදපු වඩපු දුවට අම්මේ කොච්චරනම් ඔබ කිරි දෙන්නේ නැද්ද කියලා. අන්න කච්චිකිරිකට උපද ආරම්භ වෙනවා මෙන්න මේ කවි පදයෙන්. අම්මා කියනවා මෙන්න මෙහෙම. දස එකාඩ මස සරි උපන්දා සිට දුන් කිරි කච්චියක් රෙදි සරි පෙඟෙන්නට ඇත දුවට දුන් කිරි කච්චියක් රෙදි සරි පෙඟෙන්නට ඇත දුවට දුන් කිරි කිව්වම
අන්න විගසින් මනාල මහත්මයා සුදුරෙදි යාර 32ක් පමණ පුතේ සූදානම් කරගෙන ඇවිල්ලා අම්මට පූජා කරනවා. මොකටද පූජා කළේ? අම්මා පන්සලේ ලොකු ආමඳුරවන්ට කටින පූජෝත්සවේ කටින සිවුර හදන්නයි පුතේ රෙදිකට පූජා කරන්නේ. එදාට දුව බීපු කිරිවල පව් වැරෙනවා කියනවා. ඒ නිසායි තෑග්ගක් දෙද්දී අපි කියන්නේ සුදුරෙද්දා මීටර 2-3ක් හරි පුතේ දෙන්න කියලා. අතීතයේ තෑගි කියලා සුදුරෙදි පමණමයි දුන්නේ. එහෙනම් එදා පුතේ රණින් කිල්ලෝටේ ඇමුණු වෙරන් කෙන්දයි රන්ගාපු ගිරයයි තබා කිරිකට රෙද්ද පිදුවයි කියලා කියන්නේ. ඒ තරම් උතුම් වුණාම රන් හෙප්පු ගත්තේ ඒ මත තබා නිත්තේ මවට දුන් සත්තේ එදායි කිරිකඩලෝ උපත්තේ කියලා කච්චි කිරිකඩ උප සඳහන් වෙන්නේ. මම මේ අම්මයි ಗುಣ කිව්වට පස්සේ දෙන්නම තයාගේ දීලා පහත් වෙලා වඳින්න අම්මා හිස මත තියාගෙන පියවර දෙකක් පස්සට යනවා. දස මසක් කුස තුලේ දරමින් ලොවට මා බිහි කරපු අම්මේ කලන රුධිරය කිරට හරවා පුවා ඇති දැඩි කරපු අම්මේ යස උතුම් මේ මොහොත දක්වා දෙනෙත මෙන්මා රැකපු අම්මේ යස උතුම් ඔබේ දෙපා නමදිමි යන්න අවසර දෙන්න අම්මේ පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා වම්මා කඳු ලැල්ලිස ඉස හැදුවයි මේ අම්මා දුවව හැදුව නිසා මේ වැඩ කෙරුවෙම්මා සම්මා සම්බුදුන් සේම නිවන් දකින්න අම්මා. දිල පහත්ලා. හරි. අම්මයි සමුද්‍ර ගන්න කොහොමද? හරි. ඔම් පියවර දෙයක් පස්සේ. කිසිම අතරම ගන්න. හරි. දැන් පියවර දෙයක් පස්සේ. දැන් හැල්ලා. දුවගේ තාත්තට දෙන්න දෙයක් දෙන්න මම. අම්මටත් වඩා යාගිය ජීවිතේ පණකෙන්දත් එක්කම ගැහෙන රාවයත් එක තාත්තගේ ලේ තමයි මේ ඉන්නේ. ඒ නිසා තාත්තා කෙනෙක් දුවෙක් අතර තියෙන්නේ ඊටත් වඩා යාගිය මනෝවිද්‍යාත්මක බැඳීමක්. ඒ නිසා ඇයට පිරිමියෙක් කියලා මුලින්ම පුතේ මුණ ගැහෙන්නේ තාත්තා. ඇය පිරිමියෙක් කියලා විශ්වාස කරන්නේත් මුලින්ම තාත්තා. ඇයගේ ආරක්ෂකයා තාත්තා. එහෙනම් මොහුගෙන් පස්සේ ඔබව තෝරගන්නේ ඔබත් තාත්තා කෙනෙක් වගේ ඇයව බලාගනි කියලා. ඒ නිසා මේ තාත්තත් හිතනවා මගේ යුතුයකම් කොටස මෙතන ඉඳන් ඔබ කරයි කියලා. එහෙනම් තාත්තගේ ගුණ මං ඉතා කෙටියෙන් කියන ගමන් පුතේ කියන්නම් ඔබ පොඩි කාලේ ඔබගේ දෙපා මූණ ඉඹලා යන්නේ ඔබට ඇහැරෙයි කියලා නම් අද වුණත් තාත්තා ඔබට හොරෙන් හදවතින් අඬනවලු අම්මට වඩා දුවට දුක හිතේ කියලා මංගල දිනයක අපි කියනවා. මෙන්න මෙහෙම කෙටියෙන්ම තාත්තගේ ගුණ මම කියන්නම්. ගියේ ඈත පිටිසරගම් වලට පියා සොයාගෙනත් මිල මුදලුත් දුන්නේ පියා මෙයාකාර සැපතක් මට ගෙනත් දුන්නේ පියා සම්මා සම්බුදුන් සේම නිවන් දකින් පියා. පුතාගේ පැත්තේ අම්මට දාන්න. මේ අම්මා මේ පුතාව බලාගත්තා වගේ ඔහු ආරක්ෂා කරන්න. ඒ වගේම පුතේ ඔබටත් තියෙන වක්කීමක්. ඔබට තාත්තා කෙනෙක් වගේ ස්වාමියෙක් ලැබෙන්නේ මේ වගේ ශ්‍රේෂ්ඨ මාතාවක් නිසා. ඔය තයාගේ දෙන ගමන් තමන්ගේ අම්මටත් වඩා ආදරෙන් ඇයව රැක බලා ගන්නවා කියන චේතනාවෙන් බලා ගන්න. ඒ වගේම අම්මගෙන් ඉල්ලනවා ඔබගෙන් පසුත් ඔබගේ පුතාව බලා ගන්න අම්ම කෙනෙක් ඕනනම් මේ දුවව ගෞරවයෙන් ඒ දරුකමින් හදා ගන්නා වගේ ආදරෙන් ලෙන්ගතුව හදා ගන්න. එතකොට ඔබගේ පුතාවට හොඳ ආරක්ෂිකාවක් ළඟ ඉඳී. එහෙනම් ඒ ආදරණීය දෙපළට තමන්ගේ පුතාට දුවට ජයශ්‍රී ජය මංගල ඉටු වෙන්න කියලා තියාගේ රැගෙන ආශිර්වාද කරනවා. කෙනෙක් කියන්නේ ජීවිතයේ අත්දැකීම් බහුල තමන්ගේ සියලු දේ කැපකිරීම කරලා තමන්ගේ දරුවෝ වෙනුවෙන් තමන්ගේ අඹුව වෙනුවෙන් සියලු දේ කැප කරන කෙනෙක්. ඒ නිසා තමන්ගේ තාත්තගේ අත්දැකීම් උත් අරගෙන පුතේ මං කියන තාත්තගේ ආජීවන අත්දැකීම් එක්ක දුවට පුතාට ආශිර්වාද කරමින් යුග ජීවිතේ සාර්ථක වේවා ජයශ්‍රී ජය මංගල ඉටු වේවා කියලා ආශිර්වාද කරනවා. අන්පානන් පට
පඳුරු දලු මුර ඔප්පුදී ජය මංගලම් සන්තෝසින් මේ උදදිවස්ලා සිව්වරම් දෙවි මංගලම් ගන්න දලු මුර සිටින නෑයෝ පිරිවරා දෙවි මංගලම් හෝරුවෙන් බැස යන්න අවසර දෙන්න දෙවියනි මංගලම්. මෙතනින් අවසන් කරමු. ඉසමුව තුල බෙල්ල දෙවුර දැද්දේ දසඟිලි යගිනේ ලවද උදර නාභි කටිය දෙවි කුල දෙකලව දෙදනේ කෙන්ඩ බොලට දෙපිටි පතුල දසනිය දසඟිලි යගිනේ සුවිසි මුනිදු අනුවාසයෙන් ඔබ පිරිපත දුර හරිනේ සිරස සවන් යුග මුක තුල බෙල්ලේ දෙවුර දෙවල මිට අත දසඟිල්ලේ මඩ උකුලද දන කෙන්ද වලල්ලේ දොසර පල යඟ පතුලේ සියල්ලේ අවඩ අයෝ වේවා කලස නුම් වේවා දොස දුරු වේවා සක්‍ර මහ බඹු ආයු ඕවා මෙදා පෝරුවේ සිටන් බසිනට වරන් ලද මේ පින්නතුන් උදා කරගෙන ජයෙන් ජය සිරි තබනු මැන තම පා